බොයිස් ඉතින් මොකද වෙන්නේ කොල්ලොගොල්ලෝ සෙට් එක ඔන්න බොයිස් ඉතින් අද සුපර වීඩියෝයක් ගෙනාවා හරිද ඉතින් මචංලා මේ ප්‍රෑන්ක් වීඩියෝයක් තමයි අද නම් ගෙනල්ලා තියෙන්නේ හරිද ඉතින් මචං මේ ප්‍රෑන්ක් එකක් නෙමෙයි හරිද අත ප්‍රෑන්ක් එකක් කරන්න ගිහලා අමුණේ හිතෝන්ද කෙල්ලෙක් හරිද අක්කා කෙනෙක් මේ ඉතින් බොයිස් වැඩි කරලා නැතුව මම අද වීඩියෝ එකට ඉතින් හැමදාම කියලා වගේ ලයික් කරලා සබ් කරලා අතරට ෂෙයා කරන්න බොයිස් එනම් කොල්ලෝ ඒක තමයි යමු අද වීඩියෝ එකට Hello, ini mangkal katiak nih. Sari ko langka habis sari. Ini udah nama request tidak cek lagi. Thank you. Enak kok kita kita. Hello. Mang game mereka lalu. Hai. Mang game mereka lalu. Tahu lah kenapa ini. Tahu mang game mereka lalu. Nih lalu di tahun deh. Oh ya, kau itu. Malah sorry. Polgas sorry, polgas. Ini. Mati වයසද මට 12යි එයා වයස කීයද එන්නක නැචේ ඔයාට කොටිය අපි රැන්ක් එකක් රැන්ක් මේක නැතුව යන්න රැන්ක් ගන්න බෑ මට ඉතින් ඉන්නේ අපි අර බැටල් රොයල් එක ගන්න ඒක මරු එකක් try කරමු ගහලා බලමුකෝ මට වැඩි ප්ලේ ඉන්නේ යාළුවෝ මට වැඩි ප්ලේ ඉන්නේ උඩේ එච්චර ප්ලේ ඉන්නේ මම අලියෙකට ආවා ඉන්න වදිනවා මට ඕ යා මම ඉන්නේ මට එකක් අදින්නේ නේ අනේ මට ගැව්වා මෙයාට ගැගුණා මගේ අනේ මට ගැව්වනේ අයියෝ අපි කෑවනේ මේ කෙනෙක් බිමට ගාවින් මේ ෂෝයි ගන්න කොටක් තියෙනවා ඇයි අපිට අර අනික් ගන්න දෙන්නේ නැත්තේ මෙන්න රූම් පෙත්තකුත් තියෙනවා ගමු බලන්න රූම් පෙත්ත ඔන්න මේ අකි නටනවා අකි කොහමද නටන්නේ මේ hina මුණක් තියෙන කෙන්ද ඔන්න උටත් මේ මමත් නටනවා ඔඩ්ඩේ බෝ අන්න කියලා අමරනේ මේ අකි කෙනෙක් නෙමෙයිද කමන්නේ මලගේ එන්නේ අකි කොයින්ද වදින්නේ අම්බෝ අර අයියා ගන්නවනේ ඔන්න අකි වදිනවා පිටිපස්සේ අකි උට වැදිලා තියෙන්නේ ශාන් මල්ලුනේ අන්න අපි ගැව්වා මුයි පට රිස්පෙක්ට් එක නිකන් කිනුම අකනේ මාගෙන තියන්න කවුරුම මම පට රිස්පෙක්ට් එක කියලා යන්නේ මම ළඟ කොයි ෂෙට් එකක් මෙන්න අකි නිදාගෙන මියා මේ සයිකෝනේ අයියෝ සයිකෝයි පොමේ දුක මටත් දෙන්නකෝ මටත් උන් ඉඳ ගන්න අපි මේ ලෝප් එකක් ගන්න බලන්න පිටු වලින් අක්කිගේ ඔලුවකින් රතු පාට රතු මිරවුමක් වැටුණානේ මෙන්න මට ගන්නවා මෙන්න මෙතන මෙන්න අනේ අන්න මාව මැරුවා සයිකෝ ගැව්වා සයිකෝයි අම්බෝ අක්කිගේ අම්බෝ සයිකෝයි ඔලු විතරයි සයිකෝයි මටත් කියලා දෙන්නකෝ ගන්න විදිය මටත් ඕනේ කොහොම ඔලු ගහන්න සයිකෝයි මටත් කියලා දෙන්නකෝ එහෙම ඔලුවට විතරක් ගහන්න මෙන්න මෙයා මාත් එක නැමිලා විපාත ඊ මෙන්න මෙයා අප්පුටි ගන්නවා එනිමිද මේ මොකද අකියාව රතු පාටින් පෙන්නනවා මේකෙත් අකි මං අල්ලන්න අකි මේ මෙතනද ඉන්නේ නෙමෙයි අයියෝ මේ උඩට ඉන්නේ අකිගේ ඔලුවකින් රතු පාට මේ බිම මෙතන ආවිය මෙතන ඒ අකිට ගැව්වා මේ මෙතන ඉන්නේ ගහන්නකෝ සයිකෝ සකියා අයියෝ සකියා මාව මරණකම් ඉඳිය සකියා තරයි සකියා මුදා ගන්න තියෙන මොකක්ද ගහන්නේ අපි මේක ගාමු මෙන්න මට වෙඩි තියෙනවා මෙයා
මේ ගේම් එක නම් මරේ මරු. අන්න රතු පාටින් ඉලක්කම් ගියා මේ මෙයාට. අන්න අපට ගැව්වා. හරි අයියා මං ගන්න. චාර් සකිය අයියා පට්ට වැද්දේ. එයා උඩට විතරයි ගහන්නේ. සකිය අයියා මට කියලා දෙන්නකෝ ඒක. අල උඩ තට්ටුවේ ඉන්නේ. ඔන්න ඔක්කො ගැව්වා යාට. ඔක්කො යා මාන වැට්ටේ කුනේ. ඔන්න ඔක්කො ගැව්. ඔන්න අපි මැච් එක පින් කරා. අපි මැච් එක දින්නන්නේ. මට ඒ වුණාට ගහගන්නේ බෑ හරියට. තාම එක්කලා ප්ලේ ඉන්නේ. ඔයා කෙල්ලෙක් දැක්කේ? මම සෝරි මේ අක්කා කියලා කියනවා මේ account එකේ අයිතිකාරයා අක්කා කෙනෙක් එක. හරි යාළුවෙක්. ඔයා කෙල්ලෙක්ද? නෑ දැනගන්න ඇහුවේ ඉතින් බයින් එපා. දන්නේ නැති නිසා ඇහුවේ. අයියලා කොහොම කතා කරන්නේ නැහැ නේ ඒගොල්ලෝ කුණුවට්ටෙන් බැලලා කික් කරනවානේ. ඒකයි ඇහුවේ නැත්තම් අහන්නේ. මගේ නම රුචිත්. ඕගොල්ලෝගේ ගම කොහෙද? නුවරනේ අපිලන් ටිකක් ඉන්නේ ඉතින් ගන්න ඕනේ. ඔයා ඉස්කෝලේ යනවද? මම ඉන්නේ දැන් 7 වසරට පාස් වෙන්න යන්නේ. ඉස්කෝලේ කොහයි ලොකු අයියා කෙනෙක් එතකොට. මම බෑකර මහ විද්‍යාලේ. ඔයා අයියා කෙනෙක්ද? මං සුජා ගර්ල්. ඔයා ගර්ල් කෙනෙක්ද? ඇයි මේ 33ක් තියෙන්නේ මට දෙකේ? එහෙමද මම ඉතින් ඔයා වැඩි දන්නේ නැහැ. මේ මගේ නේ account එක නේ යාළුවෙක් account එක. අක්කියයි මේ අක්කියයි ඔයා මේ මෙච්චර පොඩි වෙලා මාත් එක්ක මැච් ගියේ? මම අද දවාලෙත් ගියා බෑන්ඩ් එකට. මට හැමෝම කුණුවටෙන් බැලලා කික් කරා. මේ කන්දර මොනවද තියෙන්නේ? එහෙමද? එයාගේ නම මොකද්ද? එයා ඔයලාවක් එන්න කියලා. ඉදුවද? ඉදුවනේ? ඔය ඉදු කියන්නේ ඉදුවනේ තමයි. අයියෝ ඉදු ශාන්ත. මට වැඩි ප්ලේ එකක් නෑ. ඔය කමක් නෑ කල් ඔක්කොම කියන්නේ. ඔයාට වඩා මම බොත්තලේ. මට කෙලින්වත් දාගන්න බෑ. ඔය අපි දෙන්නගේ කස්ටම් මේකද දැන් මේ? අපි දෙන්න එක පැත්ත එකක් දාන්න මට පේන්නේ. අක්කියල කස්ටම්ද කියලා එකක් තියෙනව නේද? කමන්න මේක. වොයිස් හරිද? වොයිස් පාටම රෙස්පෙක්ට් එකක් අරගෙන හරිද? ඉතින් මේ ඉතින් මචං මේ අපි දෙන්න මං කිව්වා මචං අපි ප්ලේ ඉන්නේ ඉතින් හරිද? ඔහොම කිව්වේ නේද මචං කවන්නේ අපි එකක් ගාමු කිව්වා CS එක. මම එම් බුරා කරනවා ඉතින් ගහන්නත් බෑ. ඉතින් මේ දැම්ම ඩුවෙල් එකක් හරි ලෝන් අප්පා බලමු ඉතින් හරිපෝගේ ගැහුවද ඉතින් පට්ට ප්ලේනුත් තියෙනවා ඒ වගේම පට්ට රෙස්පෙක්ට් එකක් තියෙනවා වොයිස් හරිද? මේ ඉතින් උඹලටත් කියන්නේ මචං මේ අලුත් ගේම් එකකට ඉතින් කොල්ලෙක් හෝ කෙල්ලෙක් ගේම් එකට ආව මචං උන්ට රෙස්පෙක්ට් කරපන්. දැන් මම මචං අද දවල් ඉඳන් හරිද මම දවල් ඉඳන් try කරා මේ වර්ල්ඩ් එකට ගිහිල්ලා මේ හදන්න ඒනට බැරි වුණා මචං. ඔන්න වොයිස් එක පළවෙනි රවුන්ඩ් එකේ මචං. ඉතින් මේ මෙයාගේ නම තියෙන්නේ මචං පැනල් IDU වොයිස් හරිද? ඉතින් මේ එයාගේ පිරිමි ළමයි අයියයි දෙන්නම් මේ account එක සෙල්ලම් කරනවලු හරිද? ඉතින් පට්ටා රෙස්පෙක්ට් එක මචං පට්ට හරිද? ඉතින් අද ගන්න මචං කොහොම ඇත්තටම මචං
කෙල්ලෙක් කොල්ලෙක් ඒවා මචං අද කාලේ වුණ රෙස්පෙක්ට් කරන එක කෙනෙක්ම මම දැක්කෙම නෑ හරිද මොකද මේ ඇත්තට මරු ඒ වගේම තමයි මචං ප්ලේන් උත් තියෙනවා හරිද බොරු කියන්න ඕනේ නෑ හරිද පේනවනේ ඒ නිසා දෙවි රවුන්ඩ් එකක් ගියා ගැම්මඩ හරිද ඉතින් මේ පට්ටම රෙස්පෙක්ට් හරිද මේ මොයිස් මම වර්ල්ඩ් එක මචං ටීම් වලට මචං 18 සෝරි 100ක් විතර ගියා හරිද 1000ක් විතර යන්නේ නැති හරිද කුමාරි මචං පර ගානක් ගියා එකකවත් හරිද එකකවත් මඩ මේ ඉන්න බැරුණා මචං අඩුම තප්පර 5ක් අය යනවා කික් කරනවා හරිද ලංකාවේ උන්ගේ විල්ලනවා ඉතින් ඔහොම සීන් මචං හරිද ලංකාවේ උත් ඉන්නේ මචං මම 100ක් ගියා නම් 175ක් මගේ ඉදී ලංකාවේ හරිද මචං දන්නවනේ ඉතින් මේ ටූක් කරනවා ඊට පස්සේ වරේ බෝට අවන්නේ ඇස්සන්නේ ඇයි ගේම් දාගන්න එච්චර බොටෙක් නේ ඔන්න ඔය කියන ඔබ ඉස්සරද ඉතින් මේ මචං ඒ එච්චර වෝල්ට් එකට 100ක් ගියා කියලා හිතපන් 100 මචං එකම එක්කෙනා හරිද මේ අක්කේ තමයි මචං හරිද රෙස්පෙක්ට් එකේ ගැහුවේ ගහනවා නෙමෙයි රෙස්පෙක්ට් එකේ ප්ලේ කරන ඔන්න ඔතන බොයිස් මේ හරිද මට පොඩි යවුස් මං ගෙදර මේ මගේ ඇතින් වැදුනේ එතන අයියා මීඩියා ගහයි ඉද්දි හරිද ඉතින් මම මේ රවුන්ඩ් එලිමිනේට් වෙන්න කලද්දි මේ ඉන්නට නෝ මම උතන වෝල් වලට දාලා පිටිපස්සේ ඉවර අපි මේව ගන්න බෝම්බ දෙක තියෙන්නේ ඒ දෙයක් ගහගෙන උතනින් මම එලිමිනේට් වෙන්න යනවා අක්ක වෝල් එක කඩනවා ඉස්සරද වෝල් එක කල්ල කොමාරි මට වෝල් එක කඩන්න ගාපිට දෙත් පාර මට අදිනවා හරිද අන්න මොකද වෙන්නේ කියලා ඉස්සරහට හරිද ඉතින් බොයි මේ දුම්බලටත් කියන්නේ මචං මේ වගේ රෙස්පෙක්ට් එකක් තියාගනින් මචං තුනාසර පොඩි කාත් කන්න මචං රෙස්පෙක්ට් එක තියාගන්න හරිද මොකද මේ මචං මම මචං මගේ වයස 12යි කියලා තමයි කිව්වේ ඉතින් ඔයගොල්ලෝ ඊඩේක මොලියන් ස්කිප් නොකර බැලුවා නම් ගැම්මඩම හොයාගන්න පුළුවන් හරිද ඒ වගේම පට්ටර ප්ලේන් තියෙනවා බොයිස් ප්ලේන් උත් තියෙනවා මචං මන්නම් ඇත්තටම බොයිස් මම මුලදී මේගොල්ලෝගේ මේ ටීම් එකට ඇද්දි මම හිතුවා කික් කරා කියලා හරිද නෑ කියලා මම ඇහුවා දැකින් නැතිනේ මම ඇහුවා මේ ලංකාවේ ඉති ඊපස්සේ යන්න ඉතින් මම ඇහුවා යුඩෙත් දැම්මට ගන්න නෑ කියලා කමන්න නෑ කිව්වා දැම්මල එතන මා රෙස්පෙක්ට් මම මේ අද දවස් දෙක සුපිරිම හරි නබොයිස් පළවෙනි රවුන්ඩ් එක ගහගන්න රෙස්පෙක්ට් එකේ ඩාර්කෝකි දැම්මට බොයිස් ඇත්තටම පට්ටම රෙස්පෙක්ට් බං කියා ගන්න වචන නෑ මරු ඇත්තම අද කාලේ මේ කොහොම කට්ටිය හොයාගන්නවත් නෑ හරිද ලීසින් හම්බෙන්නේ නෑ බොයිස් කොහොම කට්ටිය අද කාලේ වර්ල්ඩ් එකට ගියාට පස්සේ හරිද බලමු බොයිස් අම්බෝර් එතන තමයි වදිනවා ඉතින් ගැම්මට පාරක් ගැම්මට ආර්පෝකේ බලමු මැච් එක කොහොම යයිද කියලා ඇත්තටම පට්ටම රෙස්පෙක්ට් මම දැක්කම නෑ මචං එහෙම හරිද දුලා සාමාන්‍යයෙන් අවුරුදු 12 කියන 7 වසරනේ ඔව් 7 වසර ඒ අවුරුදු 12 මචං ධම්මනේ ඉතින් මේ පොඩි එකට ඇත්තට මේ ගන්න සුපිරියර් රෙස්පෙක්ට් කරනවා හරිද ඉතින් බොයිස් මෙන්න මෙතෙන් තමයි මට බලුන් වැඩේ වෙන්නේ හරිද බොයිස් වල දන්නවනේ මට වැඩි ෂොට් ගන්න අදින්න නෑ කියලා මට අනික ස්කිල් දාගෙන ඇවිල්ලත් නෑ බලන්න බොයිස් උතර මං එකට මේජ් එකක් ගහනවාද කියලා බලන්න බොයිස් හරිද ඔතන එකට මේජ් එකක් මං ගහන්නේ ඉතින් බලමු බොයිස් කවුද මැච් එක වින් කරන්නේ කියලා ඇත්තටම මචං මම මේක මේ අරුම ගහනවා කියලා නෙමෙයි ඉන්නේ ඇත්තට මේවා දාපු නිසායි මම නැත්නම් මම බෑක් වෙනවා කියන්නේ හරිද ඇත්තටම පට්ට රෙස්පෙක්ට් හරිද අම්මෝ බොයිස් කොහොමද වදින ඔළුව මට පට්ට මේ ප්ලේන් උත් තියෙනවා මොමනුත් තියෙනවා පට්ටේ විතර හරිද ඒ වගේම පට්ට රෙස්පෙක්ට් ෆස් හරිද මාළු විදියට රෙස්පෙක්ට් හරිද ඉතින් බොයිස් උඹලත් මේකේ බලලා හැදියන් හරිද දැන් අද කාලේ බොයිස් අද කාලේ ලංකාවෙන් දැක්කම එපා වෙනවා බොයිස් හරිද බලමු බොයිස් මේ රවුන්ඩ් මොකද වෙන්නේ කියලා ආර්ෆෝගේ ගැම්මල ගහයිද අම්බෝර් රස පොකරක් කරනවා ඉතින් ගැම්මල රෙස්පෙක්ට් ෆස් මචං ඉතින් එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් මචං ඔය ගහනවා කිව්වා ඒ කවුන්ටෙන් මට කිව්වා බොයිස් ඕනම් වෙලාවල ලොබි දෙන්න කියලා ඉතින් පට්ටම රෙස්පෙක්ට් හරිද කිසිම ලොකුකමක් නෑ මගේ channel එකේ නමත් අහගත්ත දැම්මට ඉතින් බොයිස් ඕගොල්ලෝ තාම ලයික් බටන් එක දුන්නේ නැත්තම් නිකන් තියෙන ලයික් බටන් එක ඔබාගෙනම යන්න හරිද ඉතින් ඕගොල්ලෝ තව ප්‍රැන්ක් වීඩියෝස් දිනා ගේන්න කිව්වොත් මම ගේනවා හරිද ඔය බලමු මචං 4ට 4යි මැච් එක බලමු බොයිස්
මාර්ෆෝකීට ගහයිද අම්මෝ බොයිස් පාස් කරලා පුකුරක් කරනවා මචං. එතනත් අඩියෙන් වදිනවා ඉතින්. එයා මිඩි ගහන එක මම දැක්කේ නෑ. එයා මිඩි ගහන ඉඳලා මම මේ පැත්තට ගිහලා ගන්න එක රීලෝඩ් කරා අත්හරින්න. දැන් පට්ටම රෙස්පෙක්ට් හරිද? අබලම චාර්ෆෝකි ගහයිද? මෝර් මචං. ඒ ඉතින් මචං ඔය ඉතින් මැච් ඉවරේ අබලු ඊට පස්සේ නොබේටි මොකද උනේ කියලා. හරියට මොන කස්ටම් එකක් ගන්නටම ගැහුවා. රිප්ලේට්ක් කිය අක්කා ඒ WM ගහනවනේ සුපිරියට අක්කා ඒ WM ගහනවනේ සුපිරියට එහෙම කිසියම් ඉතින් වදින්නේ මයික් කෝල් කරලා තියෙන්නේ ඇහෙන්නේ නැද්ද ඇහෙන්නේ නැද්ද thank you ඉතින් thank you වා මම ඇත්තම කියන්නේ අද දවල්ට දැන් මම වීඩියෝ එකක් කරන්න ස්ක්‍රීන් එකක් දාගත්තා ගිහලා දුවා කරා හැමෝම කරා මැනලා කරා ඒවා තමයි හරිද ඒවා තමයි ඇවිල්ලා මේ ගාම් මල්ලෙන් කියලා මැච් එකක් සෙල්ලම් කරේ thank you වා එකෙන්ම රෙස්පෙක්ට් මම ඔක්කොම ස්ක්‍රීන් එකක් දාගත්තා ඒක කවුලක් නෑනේ YT එකට දැම්මම ඇත්තටම රෙස්පෙක්ට් ඔය වගේ කට්ටිය අද ලංකාවේ අඩුයිනේ මම තමයි ඒ වල් දිහාට කතාහඬ පොඩ්ඩක් වෙනස් කරලා තමයි කතා කරේ හරිද ඇත්තටම මාරි විදිය රෙස්පෙක්ට් ලංකාවේ කවුරුත් සමන්දේ මොහොතෙන් කතා කරන්නේ නෑනේ අර කලින් ඉඳන් මල්ලිකාවේ කතා කරන්නේ කතාහඬ පොඩ්ඩක් වෙනස් කරලා තමයි කතා කරේ කලින් අදනම් පට්ටම රෙස්පෙක්ට් අද ගා ලංකාවේ ආව එක තමයි මං කලින් ඉඳන් ඇත්තටම පට්ටම රෙස්පෙක්ට් මේ අද කාලේ කවුරුත් උන් හොයාගන්න නෑ thank you යා වීඩියෝ එක එනවාක මං ගිහින් එන්න මම වීඩියෝ කරන් දවල් ඉඳන් දාගෙන ආවා මොනවද දැන්ලා ඉතින් දන්නේ මම තමයි මේ හෙටද ඉන්න බඩ මම කතානේ නෑ කතා කරන්නේ අක්කි කොහොමද ඔය නටන්නේ ටික් ටික් නෑ TikTok නෙමෙයි අක්ක YT TikTok කරනවා මම වැඩි අර TikTok අර ඩේටා කැපෙන නිසා යන්නේ වැඩි ඉඳලා දාගත්ත වෙලාවක යනවා TikTok වල වීඩියෝ දෙකක් තුනක් දාන්න නැත්තම් දාන්න ඕනේ YT එකේ නේ බලන්න මේ ගේමින් R4K live කියලා ඇත්තේ ඉන්න මයිකේ මම WhatsApp එකට දාන්න වීඩියෝ එකේ link එක අවුලක් නෑ නෑ WhatsApp එකේ ඔව් ඉන්න මම මේක දාන්න මේ ඉන්න දාන්න එච්චර ලොකුවට සබ්ලා නම් නෑ හරිද
කලින් channel එකක් තිබ්බා එකක 1k අනිත් එක 10k තිබ්බා ඒක නම් අවුරුදු දෙකක් විතර තිබිලා නැති වුණා දැන් මේක තමයි තියෙන්නේ මේක අක්කේ ඔහොම ඉන්නේ මේ මම යාළුවා කතා කරනවා මම සඩදාල් ගිහින් එනවා ඔහොම ඉන්නේ යන්න එපා යාළුවා වයාට කිව්වා යන්න කියලා කිම්ම රෙක්ස්පෙක්ට් අද ගාලෙම කට්ටිය හම්බෙන්නේ මම දවල් ඉඳන් try එකක් දුන්නා කොහොමවත් මේ බැලලා කික් කරනවා ඉතින් මරුවේ මල්ලි කෙනෙක් තමයි මම මගේ වයසේ 70 වයස තමයි දැන්නේ 13 නිකන් යාළුවා අපි හමුණා channel එක YT එකේ සර්ච් කරලා account ඔව් මම දෙනවා account එක දැන් ගොඩක් දවස් තුනේ YT දාලා පටන් ගන්න මම අර මේ ඉතින් කොයිදි ඒ කියන්නේ ගොඩක් කුලිටි නෑ මම ෆෝන් එකකින් වීඩියෝ එක හදලා ඉච්චර කොයිදි ෆෝන් එකක් නෙමෙයි තියෙන්නේ අවුලක් නෑ ඉතින් මම දෙනවා අක්කුල්ලන්ට දෙනවා එහෙම ඉතින් දෙනවා ඇත්ත වශයෙන් තමයි මම දැන්නේ එපා මොකද්ද මට දෙන්න ඒකෙන්ම රෙස්පෙක්ට් මම හිතුවා කික් කරලා කියලා අර ටීම් එකේ දුවලා එහෙම නෑ රෙස්පෙක්ට් ඇත්තටම මම දැන්නුත් දැන් චාර්ජ් නෑ 13යි චාර්ජ්